අපි අද රසම රස ගෝවා මල් ඩෙවල් එකක් හදාගමු. අපි මුලින්ම හොඳට පිරිසිදු ගුණ වතුරෙන් පිරිසිදු කරගන්න ඕනේ. පිරිසිදු කරගෙන ගෝවා මල් ටික ඒකට ලුණු කුඩු, කහ කුඩු, ගම්මිරිස් කුඩු, කෑලි මිරිස් ටිකක් දාලා හොඳට කලවම් කරන්න. ඒවා හොඳට කලවම් වුණාට පස්සේ අපි ඒකට හොඳට බීට් කරගත්ත බිත්තරයක් දාලා ඒකත් හොඳට මික්ස් කරන්න. හොඳට මික්ස් වුණාට පස්සේ කෝන් ෆ්ලවර් ටිකක් දාන්න. ඒකත් හොඳට කලවම් කරලා ඒකටම අපි පාන් පිටි පොඩ්ඩකුත් දානවා. පාන් පිටි ටිකක් දාලා ඒකත් හොඳට කලවම් කරලා හොඳට ඔක්කොම මිශ්‍රණය හොඳට කලවම් කරගන්න. හොඳට ඔක්කොගම ගෝවා මල් වල ගෑවෙන තරමට කලවම් කරලා අපි දැන් තෙල් දෙකක් ලිපට තියාගෙන හොඳට ගැඹුරු තෙලේ මේ ගෝවා මල් ටික රන්වන් පාට වෙනකම් බැද ගන්න. බැදගෙන අපි වෙන භාජනයකට තෙල් ටිකක් දාලා ඒකට එඟුරු සුදු ලුණු ටිකක් දාලා හොඳට සුවඳ එනකම් බැද ගන්න. අපි ඒකටම කෑලි මිරිස් ටිකකුත් දාලා බැදෙනකම් ඉඳලා ඒකට අපි සෝස් දාගන්න. සෝස් මිශ්‍රණයක් හදාගෙන සෝස් ටිකකුත් දාලා හොඳට කලවම් කරන්න. ඊට පස්සේ අපි ඒකටම කොටුවට කපාගත්ත බීලුණු, තක්කාලි, අමු මිරිස්, රම්ප කරපිංචා, කුරුමුකුඩු කෑල්ලක් දාලා හොඳට කලවම් කරාට පස්සේ අපි රන් පාට වෙනකම් බැදගත්ත ගෝවා මල් ටික දාලා හොඳට කලවම් කරන්න. හොඳට කලවම් කරලා ඒකට අපි ඉතිරි වෙච්ච අපේ සෝස් එක අපි හදාගත්ත ඒකත් දාලා හොඳට මිශ්‍ර කරන්න. මිශ්‍ර කරලා පුංචි වෙලාවක්